අයිබෝන් ඩීස් ටේස්ටි රස බලන හැමෝටම මේ හදලා තියෙන්නේ කොෆි මග් කේක් එකක්. ඇත්තටම මේක මාරම රසයි. හවස තේ වෙලාවට කෑමට ගන්න තමයි මම මේ ටික හැදුවේ. පොතේ ක්‍රමයට නැතුව හිතේ ක්‍රමයට හදපු කේක් ටිකක් මේ. මාගරින් ග්‍රෑම් 70ට ගැලපෙන විදිහට සීනි ග්‍රෑම් 100කුයි පිටි ග්‍රෑම් 100කුයි බිත්තර සුදු මඳ දෙකකට එක කහමරයකුයි දාලා හදාගත්ත මම මේ කේක් එක. මම මේක බීට් කරේ අතින්මයි. අනිත් කාරණේ තමයි මම මේක බේක් කරේ රයිස් කුකර් එකේ. සීනි මාගරිනේ හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මම ඒකට සුදු මඳ දෙකයි කහමදේ එකතු කරගත්තා. මේක හොඳට මික්ස් වුණාට පස්සේ අපි පිටි මිශ්‍රණයකට එකතු කරගන්නවා. පිටි වලට අපි බේකින් පවුඩරුයි කෝපි දෙකම දාලා හොඳින් කලවම් කරලා තියාගන්න ඕනේ. සියලුම ද්‍රව්‍ය හොඳින් එකතු කරගත්තට පස්සේ වැනිලා අවසානයේදී එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න. අපි මේක බේක් කරන්නේ රයිස් කුකර් එකේ හින්දා මම ඒකට දාන්න පොඩි ඩෙසර්ට් කප් ටිකක් ලෑස්ති කරගත්තා. කේක් මිශ්‍රණය කප් වලට දාන්න කලින් ඒ වගේ හොඳට මාගරින් ටිකක් තවර ගන්න ඕනේ. රයිස් කුකර් එකේ මේ වගේ දේවල් හදද්දී හරිම පරිස්සමෙන් කරන්න ඕන. වැදගත්ම කාරණේ තමයි රයිස් කුකර් එක ඕවර්හීට් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් එහෙම ස්විච් එකත් උණු වෙලා රයිස් කුකර් එක වැඩ කරන්නේ නැති තත්ත්වයටමපත් වෙනවා. දැන් තමයි කේක් එකේ හොඳම හරිය හදන්න යන්නේ. ඒ කියන්නේ රස ගානිෂ් එකක් දාගන්න යන විදිහ තමයි කියන්නේ. මම ගෙදර තිබ්බ චොක්ලට් පවුඩර් වලට මාගරින් ටිකකුයි චොක්ලට් සෝස් එකක් වගේ එකක් හදාගත්තා. මේක කරන්නේ රයිස් කුකර් එකේ කේක් එක හැදෙනකොට රස්නේ පිටින් දාගන්න විදිහට තමයි මේක ලෑස්ති කරගන්න ඕනේ. රයිස් කුකර් එකෙන් කේක් ටික එළියට අරගෙන රස්නේ තිබියදීම අර චොක්ලට් සෝස් එක ඒකට උඩින් වක් කරගන්න. හොඳ රසයක් එකතු වෙනවා. ඒ වගේම තමයි චොක්ලට් සෝස් එක කේක් එක ඇතුළට උරා ගන්න හින්දා ඒ රසය තවත් හොඳින් වැඩි වෙනවා. ඉතින් මේක නිකන් පිළිගන්නට රෙඩිය කලර් රසින් ටිකක් දාලා ඒකට උඩින් කැෂුව් එකක් තිබ්බාම හරිම පිළිවෙලයි. සහ ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කැෂුව් and චොක්ලට් මික්ස් එක ගැන. මාරම රසක් දෙන්නේ. හදලා බලන්න.
ආයෙත් එන්නම්. එතකන් මේකේ රස බලලා කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඩීස් ටේස්ටි. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න.